හලෝ ළමයි යමුද අද මාත් එක්ක ටවුන් එක පැත්තේ වටයක් දාන්න. ඉතින් මගේ වැඩ වගේකට තමයි මම මේ වෙන්නප්පුවට යන්නේ. ඉතින් වෙන්නප්පුවට ගිහිල්ලාම අවශ්‍ය බඩු වගේක් තියෙනවා. ඒ ටික ගන්නත් එක්ක තමයි යන්නේ. එන්නකෝ අද දවසේ මොකද වෙන්නේ කියලා බලන්න. මුලින්ම අපි ගිය අනුර ගිෆ්ට් සෙන්ටර් එකට ගිය පොඩි බඩු වගේක් ගන්න. මට ඕන කරන දේවල් චුට්ටක් එකේ ඇවිදලා ඒකේ මට ඕන කරන දේවල් තියෙනවද කියලා බලලා ඊට පස්සේ අවශ්‍ය දේවල් ටික ඉතින් එකකින් ගත්තා. කොහමරි මට ඕන කරන එක දෙයක් ඒක තිබ්බේ නැහැ. ඉතින් ආයෙත් තව ෂොප් එකකට යන්න වුණා. ඉතින් කොහමරි ඕකේ ඇවිදලා කරලා ඊට පස්සේ තමයි ඕන කරන දේවල් ටික ගන්න අනිත් එකට ගියේ. ඉතින් මේකේ බිල් කරලා ඊට පස්සේ ඉතින් අනිත් එකට ගිහිල්ලා ඒකෙත් මම හොයන විදිහ පාට ඒ විදිහ තිබ්බේ නැහැ. තාම ඉතින් හොයන එක තාම මට හම්බුන්නේ නැහැ. ඉතින් කොහොම හරි ඒකෙත් බලලා ඊට පස්සේ අපි ගියා ග්‍රෑන්ඩ් එකට. මොනාරි කාලා මිතුරු වැඩ ටික කරනවා කියලා හිතලා කාලා ටී එකකුත් බීලා ඊට පස්සේ තමයි ඉතුරු වැඩ වලට ගියේ. දැන් මේ යන්නේ මල්ලිගේ වැඩකට. ශ්‍රීවිල් එකේ මොනවද වැඩක් තියෙනවා කියලා ඒක හදන්න. මේක ගැන දන්න අය බලන්න පල්ලෙහාන් කමෙන්ට් එකක් දාලා යන්නකෝ. මේ කොහෙද කියලා. ඊට පස්සේ ඉතින් මේ වැඩේ කොහොම කරගෙන ඉවර වෙලා අපි ආය ආවා. ඉතින් දෙන්න චුට්ටක් හිටියා. වැඩි ඉවර වෙනකන්. මේ අපි ආවේ ආයේ වැව ගාව. මේ තියෙන්නේ වෙන්නප්පුවේ වැව. හරිම නිස්කලංකයි එතන. නිදහසයි. එම 3 මාට විතර වගේ තමයි අපි එතනට ගියේ. කවුරුත් එහෙම හිටියේ නැහැ. එතන අපි චුට්ටක් වෙලා ඉඳලා පස්සේ අපි ගියා මේ පොල් අයිස්ක්‍රීම් තියෙන තැනක් තියෙනවා. වෙන අපේ හරිය ඉන්න කට්ටිය දැකලා ඇති මෙතන තියෙන තැන. තියෙන පොල් අයිස්ක්‍රීම් එකකුත් ගත්තා. එයා 200ක් වුණේ උකමට. මම මේ පළවෙනි පාර තමයි කෑවේ. ඔයක් නෑ මේ. වෙන්නප්පුවට ඉන්න කට්ටිය මෙතෙන්ට ඇවිල්ලා කාලා බලන්නකෝ. සියම රසක් එන්නේ. ඊට පස්සේ අපි ගියා බින්චුන් එකට. A few moments later. Bondiane. Okay. Strawberry Oreo milkshake එකක්. Nama. Ini macam dekat hari. Ikan apa dah ya? Awak nak? Bila? ඉතින් ඒකත් බීලා ඊපස්සේ තව වැඩ වගේක් තිබේවත් ටිකක් කරගෙන ඊපස්සේ ගෙදර ආවා. බඩු වගේකුත් අරගෙන ආවා. කොහමද ගෙදර එනකොට 6:00 විතර වුණා. ඊට පස්සේ ගෙදර ඇවිල්ලා ගිහේ මාතු ගාලා රෙදි නමලා කරලා අස් කරලා ගත්තා.
ඊට පස්සේ කාමරේ බෙඩ්ෂීට් එහෙමත් හොදලා තිබ්බේ ඒවත් අස් කරගෙන සුට්ටක් වෙලා ඉතින් ඊට පස්සේ ටිකක් ඉඳගෙන හිටිය නිදහසේ ගීතිකාවක් අහගෙන රෑට කන්න හදන්න තමයි යන්නේ. අම්මා නම් සුප් එක හදලා තිබ්බා. මම ওই ෆ්‍රෙන්ච් බ්‍රෙඩ් එක ගත්තේ උදේ ෂොප් එකකට ගියා ඉන්නේ වෙලාවේ. ඉතින් ඒකෙන් මම අරගෙන ඊට දැන් එක කපලා බටර් ගාලා ගන්න තමයි යන්නේ. ඉතින් අද දවසේ හැම තමයි මම ගෙවුනේ. ඉතින් වීඩියෝ එක හොඳයි නම් පහලින් කමෙන්ට් එකක් දාන්න යන්න. ඉතින් අදට යනවා මම. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් hina වෙලා ඉන්න. මගේ වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. එහෙනම් ආයෙත් ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙනවා. අදට ගිහින් බයි යාළුවනේ.